1970 ගණන් 80 ගණන් වල පාර රජ කරපුවා. ටාටා බස් එකක්, පරණ ටාටා බස් එකක්. මේක බැලුවාමත් මතක් වෙනද කවුද වැඩ්ඩා කියලා මිස්ටර් මොඩල්ස් මම අර කලින් ලේලන්ඩ් එකකුත් පෙන්නුවේ. එයාගේ නිර්මාණයක් මේකේ ඩීටේල්ස් ගොඩායි. මම ඔක්කොම පෙන්නන්න එකින් එක. ඉස්සෙල්ලම බලමු මෙන්න මේ ඉස්සරහා මේ දන්න තරමින් මේවා දැනට එකයි තියෙන්නේ. පාරේ දුවන තත්ත්වය තියෙන ඒවා. හොඳ බඩු තමයි ඉස්සර මේවා. මෙන්න බලන්න මේ ඇතුළ මේ රේඩියේටර් ඒවා මේ ඔක්කොම ඩිසයින් කරලා තියෙනවා. ලයිට්ස් පත්තු වෙනවා, සිග්නල් ලයිට්. ඊට පස්සේ මෙන්න මේ කෑල්ලේ ඉඳලාම ඉන් ඩීටේල් ඔක්කොම අරගෙන තියෙනවා. මේක වහලා ඔන්න ඔහම බලාගෙන එන්න. මෙතන දොරෙන් මෙතන මේ ගියර් බොක්ස් එක ඕපන් කරලා තියෙන මේ පඩි පෙළ ඒ වගේම මෙන්න මේ ෆ්ලෝ බෝඩ් එක ඔරිජිනල් ලීයෙන් තමයි ගහලා තියෙන්නේ ඇත්ත බස් එකේ වගේම. මෙන්න මේ එන්ජින් එක මෙහෙම වහන්නත් පුළුවන් මේ ගියර් බොක්ස් එක. ගියර් බොක්ස් එක වහන්න පුළුවන්. එතකොට බලන්න ඇතුළේ ස්ටියරින් වීල් මෙන්න මේ පැත්තෙන් එන්න ඩෑෂ්බෝඩ් ඔක්කොම ඒ ලයිටින් ඔය පත් වෙන විදියට හදලා තියෙන්නේ. මෙන්න මේ ජනේලෙන් බලන්න පුළුවන් අපිට. මෙන්න ඔච්චරට ඩීටේල් අරගෙන තියෙනවා. හෑන්ඩ්මේඩ් කියන්නේ වෙනම කලාවක්. ඒ කියන්නේ මේවා හැදුවම ලෝකෙටම එකයි. දැන් මේක ලෝකෙටම එකයි. එයාම මේක ආයි හැදුවත් මේ විදිහටම එන්නේ නැහනේ. ඒ වගේ එකින් එකට වෙනස් දේවල් තියෙන්නේ. මේක ලෝකෙටම එකයි. එතකොට දැන් මේකේ පේන්ට් එක බලන්න ඒ පරණ බස් එකේ විදියටම තමයි පේන්ට් කරලා තියෙන්නේ. අර ෂයින් එකට ලොකුවට ඒ විදිය අලුත් විදියට නෙමෙයි පරණ විදියට. මෙන්න මෙහෙම මේ තියෙන පේන්ට් එක බලන්න ඒ විදියටම කරලා තියෙනවා. දැන් වහලේ බැලුවොත් ඒක තේරෙයි. මෙන්න මේ වහලේ බලන්න පේන්ට් එක ගන්න ඒ විදියටම එයා ඒ විදියටම අතින් කරලා තියෙන්නේ. පේන්ට් එකත් අතින් තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ බලමු බස් එකේ පිටිපස්ස මේක රෝදේ මෙහෙම අපිට මෙහෙම අතින් මෙහෙම හරවන්නත් පුළුවන් මේ විදියට. අඩයක් තියලා තියෙන නැත්තම් බස් එකේ යන බස් එකේ පිටිපස්ස බලමු. ඔන්න ඔහොම. එක එක ස්කේල් වලට මෙයා බස් හදනවා. මේ පිටිපස්සේ ලයිට්ස් මේ බෝඩ් ගහලා නම්බර් එක දාලා මේක ගොඩක් හදන්න මේ අමවර්ණා කිව්වේ මේකේ ෆොටෝස් නෑලු. ඒ කියන්නේ එයාට හදන්න මේවා පරණ බස් මේවා දැන් හොයාගන්න අඩුයි. ඒ නිසා තියෙන එකක් තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් ඕක තමයි ඩීටේලින්. මෙන්න මෙහෙම ඇවිල්ලා බලන්න පිටිපස්සේ දොරෙන් මෙතන මේ ෆ්ලෝ බෝඩ් මේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේක ලීයෙන් ගහලා තියෙන ලුක් එක බලන්න. සීට්ස් වල මේ ආම් රෙස්ට් එක ඒ වගේ ඒ හැම එකම දාලා තියෙනවා. ඊට පස්සේ බලමුත් මෙතන ඉස්සරහා ෆුට් බෝඩ් එකේ මෙතන මෙන්න මේ දොරත් මේ අරින්න වහන්න පුළුවන්. මෙතන මේ මෙන්න මෙහෙම දොරක් මේ පරණ බස් වල එන එකක් ඒක. මොකක්ද අරින්න වහන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි බාණ්ඩේ. මිස්ටර් මොඩල්ස් එයාගේ නම්බර් එක මම උඩින් දානවා මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දානවා. එයාට කන්ටැක්ට් කරගෙන ඕන විදියට හදා ගන්න පුළුවන් මේ වගේ මොඩල්ස්. මේකට එයා ලස්සන ග්ලාස් බොක්ස් එකකුත් හදලා තියෙනවා. මේක ඩිස්ප්ලේ යුනිට්ස් නේ මේවා. ඒ වගේ ලස්සනට තියෙන. ඉතින් ඒ වගේ ඕන දෙයක් කරගන්න පුළුවන්. එයාව කන්ටැක්ට් කරගන්න. Thank you very much.